මේ අවුරුද්දේ උපනායකයා වශයෙන් රාජකීය විද්‍යාල උපනායක වශයෙන් මට කියන්න මොකක්ද හැඟෙන්නේ රාජකීය විද්‍යාල නියෝජනය කරන්න? ටිකක් ආඩම්බරයි මොකද අවුරුද්දකට හම්බෙන්නේ දෙන්නේ නැහැ ආඩම්බරයි ඉතින් කුසල් ඔයා මේ සිව් අවුරුදු මරණලාභියෙක් රාජකීය විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ අනිත් එක රාජකීය විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ ඔයා තමයි මේ අවුරුදු දෙකකට තුනකට ඉන්න ප්‍රමුඛතම පිතිකරු. ඉතින් කොහොමද ඔයාගේ ගේම් එක ඩෙවලොප් වෙලා තියෙන්නේ කුසල් අවුරුදු 4කට කලින් ඔය අදයි ඔයා ගේම් එක කොහොමද ඩෙවලොප් වෙලා තියෙන්නේ? ගේම් එක ඩෙවලොප් වෙලා බලුවොත් මම ගොඩක් මැචස් ප්ලේ කරනවා ක්ලබ් එකේ under 19 ගොඩක් ඒ කියන්නේ වීක් එකට අනිවාර්ය මැච් දෙක තුනක් මම ප්ලේ කරනවා. ඉතින් මැච් ප්ලේ කරන කොහොමද ප්ලේ කෙනෙක්ගේ කොන්ෆිඩන්ස් එක දෙනවා. ඉතින් ඒකෙන් තමයි ගොඩක් ඩෙවලොප් වෙන්නේ. හරි මේ අවුරුද්දේ කුසල් පොඩි වෙනසක් වෙලා තියෙනවා බානුකයි කිතුරු අනුයි ලකුණු 4ට පිවිසෙමින් තියෙනවා. ඉතින් ඔයාගේ රෝල් එක ඔයා නියෝජනය කරන රෝල් එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ මේ අවුරුදු ගානකට කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? එහෙම වෙනස් වීමක් නෙමෙයි. ඉතින් ප්ලේ කෙනෙක්ගේ සාමාන්‍යයෙන් තියෙනවා බෑඩ් පැටර්න්ස්. ඉතින් ඒ ඔක්කොටම මුණ දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඉතින් ඒක ෆේල් වීමක් නෙමෙයි. ඉතින් ඒක ප්ලේ කෙනෙක්ගේ සාමාන්‍ය දෙයක්. ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමේ නියෝජනය කරපු එක්කෙනෙක් හැටියට ඒ යෝන් කණ්ඩායමේ ලැබුව අත්දැකීම කොහොමද ඔයා ටීම් එකට නැවත අනිත් පැත්තට මේ ටීම් එකේ ඉන්න පොඩි ඒ කියන්නේ නවක සමාජික කොහොමද ලබා දෙන්නේ? ඒකෙන් ලැබෙන ගොඩක් එක්ස්පීරියන්ස් ඉතින් මම මේ තාත් එක බෙදා ගන්න ප්‍රැක්ටිස් වලදී ගොඩක් ප්‍රැක්ටිස් කරනකොට එයාගේ වැරදි කියලා දීලා ඉතින් ගොඩක් එයාත් එක්ක කටයුතු කරනවා. එතකොට එයාට තේරෙනවා මම කරන දේ මොකද්ද. ඉතින් ඔයගොල්ලෝ ඊට පස්සේ මාව ෆලෝ කරනවා. ඊට පස්සේ එහෙම තමයි එක්ස්පීරියන්ස් බෙදා ගන්න. ඉස්සර මට මතකයි කුසල් පළවෙනි අවුරුද්ද ගහන කාලේ දෙවෙනි අවුරුද්ද ගහන කාලේ ඔයාගේ ලෙග් සයිඩ් එකේ මොකක් හරි වීක්නස් එකක් තිබ්බා. ඒ මිඩ්ලෑන්ඩ් ලෙග් වලට පිච් කරාම වීක්නස් එකක් තිබ්බා එතන. ඉතින් ඒ වගේ ඒවා කොහොමද හදාගත්තේ? ඒ කියන්නේ දැන් හැදිලා තියෙනවද? ඒ වගේ තව ඩෙවලොප් ක්‍රිකටර් කෙනෙක් වශයෙන් කොහොමද ඩෙවලොප් වෙලා තියෙන්නේ? ඔව් ඇත්තටම මේක බැටිං වලේ පොඩි එරර් එකක් තිබ්බා. ඉතින් ඒක ගොඩක් ඇනලයිස් කරලා ඉතින් දැන් හදාගෙන තියෙනවා. එතන දැන් මම ඉස්සරට වඩා ගොඩක් ස්ට්‍රෝං. දැන් කණ්ඩායමේ උපනායකයා හැටියට කොහොමද ඔයාගේ නියෝජනත්වය ටීම් එක? කැප්ටන් මම සහයෝගයක් දෙනවා. ටීම් එක ගොඩක් එකමුතු තියාගන්න බලනවා. ඉතින් උපනායක හැටියට ටිකක් ආඩම්බරයි. රාජකීය විද්‍යාලයේ මේ අවුරුද්දේ තියෙන දැන් තීරණාත්මක තරගයක් රාජකීය සාන්තෝමස් මහා තරගය. ඊට කලින් ආනන්ද සාන්ත පීටර් වගේ කණ්ඩායම් ට්‍රිනිටි වගේ කණ්ඩායම් ප්‍රබල කණ්ඩායම් ඔයගොල්ලෝ මුණ දෙනවා. මොකද්ද මේ ඉදිරි සති 6ට සති 8ට ඔයගොල්ලන්ගේ ඔයාගේ ප්ලෑන් එක මොකද්ද? මේ වෙනතෙක් ටීම් එක ගොඩක් හොඳට ප්ලේ කරනවා මැචස්. ඉතින් ඉතල ලොකුවට හිතන්නේ හැම සයිඩ් එකම නෝමල් විදිහට මැච් එකක් එදා මැච් එකක් විදිහට ප්ලේ කරනවා. ඉතින් බිග් මැච් එක මැච් එකක්. ඉතින් එච්චර ප්‍රෙෂර් දාගන්නේ නැහැ. නෝමල් මැච් එකක් විදිහට ප්ලේ කරනවා. හරි. ඕකේ. තෑන්ක්ස් කුසල්. තෑන්ක්ස් a lot.